අද මම කියන්න යන කතාව තමයි ඉබ්බගේ හාවගේ කතාව. ඔන්න ගමත් එක කාලෙක ලස්සන පුංචි කැලෑවක් තිබුණා. ඒ කැලෑවේ ගොඩාක් වේගයෙන් දුවන්න පුළුවන් හාවෙක් හිටියා. ඉතින් මේ හාවට වේගයෙන් දුවන්න පුළුවන් වීම ගැන මේ හාවා කැලේ අනික් සත්තුත් එක්ක පුරසාරම් කිව්වා. මේ කැලේ පොකුණක හිටියා ගොඩාක් හිමින් පීනන ඒ වගේම ගොඩබිමත් ඇවිදින්න පුළුවන් ඉබ්බෙක්. මේ හාවගේ පුරසාරම් අහලා ඇති වෙලා හිටිය ඉබ්බා හාවට දවසක් කිව්වා හාවෝ අපි දෙන්න දුවන තරගයක් තියමුද කියලා. ඉතින් හාවට ඉබ්බගේ මේ කතාව අහලා hina ගියා. මොකද ඉබ්බට හාවතරම් වේගයෙන් දුවන්න බැරි නිසා. ඒත් ඉතින් ඉබ්බගේ ආසාවනේ කියලා හාවා තරඟට දුවන්න කැමති වුණා. ඔන්න ඉතින් දුවන දවස ආවා. කැලේ සත්තු එකතු වෙලා හිටියා මේ තරඟේ බලන්න. තරඟේ පටන් ගන්නකොට හාවා වේගෙන් දුවන්න පටන් ගත්තා. දුවලා ටිකක් දුර ගිහින් ආයෙත් හැරිලා බලද්දි ඉබ්බ පේන්නවත් හිටියේ නෑ. ඉතින් හාවා වටපිට එහෙම බලලා එතන තිබ්බ ගහක් යට වාඩි වෙලා කැරට් ගෙඩියකුත් කාලා පොඩ්ඩක් හාන්සි වුණා. ඊට පස්සේ හාවට දන්නේම නැතිව නිින්ද ගියා. මේ අතරේ ඉබ්බා හිමින් හති දාගෙන ඇවිදගෙන ආවා. ඉබ්බා ඊට පස්සේ හාවා නිදියගෙන ඉන්නව දැක්කා. ඉබ්බා ඊට පස්සේ හාවට හොරෙන් හාවව පහු කරගෙන හිමින් ගියා. ඉබ්බා දිනුම් කනුව කිට්ටුවටම එද්දි කැලේ සත්තු කෑ ගහන්න පටන් ගත්තා. මේ සද්දේ ඇහිලා හාව ඇහැරුණා. ඇහැරිලා බැලුවට පස්සේ තේරුණා එයාට ගොඩාක් නිින්ද ගිහින් කියලා. ඊට පස්සේ හාව වේගයෙන් දිව්වත් ඉබ්බව නම් පරද්ද ගන්න බැරි වුණා. ඉබ්බා කොහොම හරි අන්තිමට දිනුම් කනුව ගාවටම ආවා. ඉබ්බා ඉතින් කොහොම හරි අන්තිමට හාවව පැරැද්දුවා. ඉතින් විශ්වාසය හා කැපවීම මගින් බොහෝ බාධක ජය ගන්න පුළුවන් බවත් කම්මැලිකම හා උඩඟු බව මගින් පරාජය හිමි වන බවත් හාවා එදා තේරුම් ගත්තා. අනිත් කතාවකින් හම්බෙමු.